හයි ළමයි මට ඔයාලට පොඩි දෙයක් කියන්න ඕන. මොකද පොඩි ගානකින් ඒ කියන්නේ පොඩි 10000ක් හරි පොඩි ගාන නෙමෙයි 10000ක් කියන්නේ. නමුත් ඊට වඩා අඩු ගානකින් ඔයාලා ක්ලෝතික් බ්‍රෑන්ඩ් එකක් කොහොමද පටන් ගන්න කියන එක අද මම ඔයාලට කියන්න යනවා. ඒක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යනවා මගේ ලයිෆ් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක. එතකොට ඔයාලත් අදම ඒ කියන්නේ ඒ බිස්නස් එක පටන් ගන්න ඉන්න එක ස්ටාර්ට් කරන්න. මොකද ස්ටාර්ට් කරන්න නැතුව අපිට වරදින තැන් හරියන හරි මෙතන ඉතින් ෆෝන් එක වැටෙනවා. මොකද මම තාම මේ ෆීල්ඩ් එකට අලුත් YouTube කරන විදියට මම උතන ඔය බෝතලයක් තියෙන තමයි ෆෝන් එක තියලා තියෙන්නේ. හරි. අපි කතාව පැත්තකින් තියමුකෝ. මං කියාවේ ඔයාලා අදම ඔයාලට හිතනවා නම් බිස්නස් එකක් පටන් ගන්න. ඒක පටන් ගන්න. මොකද මෙතන මේ පේනවාද මම මේ පැක් කරන්න ස්ට්‍රගල් කරන විදිය. මොකද මට එක්ස්පීරියන්ස් එක නැහැ. නමුත් මම පටන් ගත්තා. හැබැයි ඒ විදිහට මට ඔඩර්ස් එනවා. ඒ විදිහට මම දේවල් යවනවා. ඒ විදිහට තමයි මම මේ ටික කරගෙන යන්නේ. ඉතින් මම ඔයාලට කියන්න ගියේ බලන්න මේ ටී-ෂර්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්. හොයලා මම ප්‍රයිසස් සාමාන්‍යයෙන් දකිනවා 800 ගණන් වලට 900 ගණන් වලට හොඳම මැටීරියල්ස් වලින් ගන්න පුළුවන්. මම කියන්නේ මේ තොග මිල. එතකොට ඔයාලට ඒ වගේ අයිටම්ස් 10ක් ගත්තොත් හිතන්න ඔය 800 ගත්තොත් අපිට 8000ක් විතර තමයි යන්නේ 10කට. ඊට පස්සේ අපිට ඊළඟට ඕන වෙනවා මේ වගේ ස්ටිකර්ස්. ඒ කියන්නේ මේවා අපිට අනිවාර්ය නැහැ බිස්නස් එක පටන් ගද්දී ඔයාලගේ බජට් එක ඇතුලේ ඔයගොල්ලෝ ඉන්න ඕන. ඒතර මේ ස්ටිකර්ස් අනිවාර්යම නැහැ. නමුත් මට අර ආස නිසා මම හදාගත්තා ඔය ටික. ඔය thank you card එක මම ඔයාලට පෙන්නන්නේ. ඒ thank you card එක වගේම දැන් ඔයාලා බලන්න දැන් මේ thank you card logo design කරන්න කොහොමද කියලා. ඔය logo design කරන්න thank you card design කරන්න ඇත්තටම ඕන තරම් TikTok එකේ අපි search කරලා බැලුවා YouTube එකේ search කරලා බැලුවා business කරන අය ඉන්නවා. එයාලා සමහරවිට 2000ක් වගේ කියනවා. නමුත් මම ඕක කරගත්තේ ඔය ටිකම කරගත්තේ 18 විතර කරගත්තේ. එතන stickers 50යි business card 50ක් තියෙනවා. design එක කරගත්තේ මම. ඔයාලටත් පුළුවන් අර ඒකට අමතර ගාණක් දෙන්න නැතුව මේ logo එක design කරගන්න thank you card එක design කරගන්න. ඒක කරන විදිහ ඕනනම් ඔයාලා මට කියන්න මම ඒක වෙන වීඩියෝ එකකින් ගේන්න. මොකද ඒක ගොඩක් ලොකුයි. එකපාර මට මේ වීඩියෝ එකකින් මගේ first වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න බෑ. ඒ කියන්නේ කියලා දෙන්න අමාරුයි. අමාරු කියන්නේ ඔයගොල්ලන්ට කරන්න අමාරු නේ. නමුත් මම ඔයාලට පැහැදිලි කරලා තේරෙන විදිහට පැහැදිලි කරන්න එපා. ඉතින් ඒ විදිහට මම logo එක design කරගත්තා. ඊට පස්සේ ඒක print out ගත්තා. ඊට පස්සේ මම පෙටා ගියා පිටකොටුවේ ගිහිල්ලා ඔය මේ courier bags ගත්තා. ඔය එක courier bag එක මට හම්බුනේ 15කටද කොහෙද. හැබැයි එතන අපි ගන්න ඕනේ 100ක්. 100ක් ගන්න ඕනේ. මට 15කටයි තමයි මට හම්බුනේ මතක විදිහට. ওই courier bags එක කලර්ස් වලින් තියෙන. නමුත් අර අපි දැන් ඉස්සලම් පටන් ගත්තා ඉතලනේ. හින්දා කස්ටමයිස් කරලා කලර්ස් ගොඩ විදිහට يعني මැච් වෙන විදිහට අපිට ගන්න බෑ දැන්. ඊළඟට ඔයාලා තෝර ගන්න ඕන හොඳ courier service එකක්. එතකොට මම මේ තෝරගෙන තියෙන්නේ Cumbio courier service එක. දැන් මම එයාලා අපි යාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වුණාම ඒගොල්ලෝ අපිට කෝල් කරනවා. කෝල් කරලා එයාලා ඔයාලට සම්පූර්ණ විස්තරයක් කියනවා. ඔයාලගේ බිස්නස් මොනවාද? අපේ බිස්නස් එක මොකක්ද කියලා අහලා ඒකට අදාළ ප්‍රයිසස් කොහොමද ඩිලිවර් කරන දවස් ඔක්කොම කියනවා. එයාලත් එක්ක වැඩ කරන්න මට දැනට ලේසි. ඒ කියන්නේ ඔය ඔක්කොම ඒගොල්ලෝ අපි ගෙදරටම ගෙනත් දෙනවා. මම බෝඩ් වෙලා ඉන්නේ. ඉතින් මම බෝඩින් කාවට මේගොල්ලෝ ටික ගෙනත් දුන්නා free of charge. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් 10000ට අඩුවේ මේ බිස්නස් එක කරන්න පුළුවන්. අපි හරියට හොයලා බලලා courier bags වලට යන ගණන් මේවා පොඩක් අඩු කරගෙන t-shirts උත් අඩු තැන් තියෙන ඒ වගේ දේවල් අරගෙන අනිවාර්යෙන් මේක 10000කට අඩුවේ මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න මම පුළුවන් විදියට හැම එකටම උත්තර දෙන්න. මම බලමු ඊළඟ එකෙන් මම එන්නේ ඉතින් ඔයගොල්ලන්ට කොහොමද logo එක design කරගන්න කියලා බලමු. එහෙනම් ළමයි අදට bye.